දැන් මේක අමාත්‍ය වංශ ලේකම්වරුන්ට මම මේක අල්ලන්න පුළුවන් නම් මේක අල්ලන්න. හරි. දැන් මේ ලියුම ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලියුමක්. එතකොට මේ ලියුම බෑක් ඩේට් මේ කරන්නේ 21 වෙනිදා ඉඳන් එයා ඇනවුන්ස්මන්ට් එක දෙනවා. නමුත් ලියුම ඉෂුව කරලා තියෙන්නේ 28. එයායි මේ බෑක් ඩේට් කරලා මේ ලියුමක් ගැව්වේ එහෙමනම්. ආණ්ඩුව මේක දන්නේ නැත්තම්. දැන් කියන තර්කය තමයි චර මේ රටේ ඉන්න කාලගුණ දෙපාර්තමේන්තුවේ මේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා විවෘතව මාධ්‍යවලට ඇවිල්ලා මේ සම්බන්ධව යම් අනාවැකි පළ කරනකොට මේ සම්බන්ධව මේ රජයේ දේශපාලන නායකත්වයේ මේ සම්බන්ධව දැනුවත් උනේ නැද්ද? ඔවුන් කියන්නේ මේ දිත්ව ගැන දිත්වා ගැන එන්නේ අන්තිමටනේ. දැන් දිත්වා ගැන කවුරුත් ඉස්සරහා කියන්නේ නැහැ. දිත්වා කියන නම මං එන්නේ 27 28 වගේ තමයි. දැන් ලංකාවට කුණාටුව එන්නේ 28 වෙනිදා. 28 වෙනිදා තමයි ලංකාවට කුණාටුව එන්නේ. එතකොට මේ 28 වෙනිදා එනකොට තමයි 27 වගේ තමයි ඔකට ජාත්‍යන්තර විශ්ින් ඔකට නමක් දාන්නේ දිත්වා කියන එක. එතකොට දැන් මේ කාලගුණ අනාවැකී කියලා මේවා අනාවැකීනේ. මේවා ලැබ් වලට ගිහිල්ලා මොකද්ද විද්‍යාගාර වලට ගිහිල්ලා පරීක්ෂණ පවත්වලා කරන නිගමනයක් නෙමෙයි. මේවා තිබෙන වායුවේ තිබෙන ඒ වායුගෝලයේ තියෙන සම්බන්ධව ඕන් කරන යම් අනාවැකි මේවා. මේ අනාවැකි 100%ක්ම මේ අනාවැකි හරියනවයි කියලා කොහෙවත් එහෙම එකක් නැහැ. සමහර විට මේ අනාවැකි හරියන්න පුළුවන්. නමුත් කියවපු ප්‍රමාණයට වඩා වර්ෂාපතනය අඩු වෙන්න පුළුවන්. කියවපයකට වඩා වර්ෂාපතනය වැඩි වෙන්න පුළුවන්. ඒක එහාට මෙහාට වෙන්න පුළුවන්. නමුත් තියෙන්නේ මේ අනාවැකි උඩ ආණ්ඩුව මේකට මුහුණ දෙන්න සූදානම් වුණාද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. වෙන මොකවත් නෙමෙයිනේ. ඒතකොට ආණ්ඩුව මේ සම්බන්ධව දැනුවත් වෙලා හිටියද? දැන් මේ කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා නොවැම්බර් 11 ඉඳන් 11 12 14 17 22 23 මෙච්චර නිවේදන ඒගොල්ලෝ කියද්දී මේක ඇයි මේ ආණ්ඩුවට තේරුන්නේ නැත්තේ? එහෙනම් අවුලක් තියෙනවනේ. තේරුම් සංවේදීභාවයේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේගොල්ලන්ට සංවේදී වෙලා නැහැ මේක. එතකොට දැන් ඊළඟට ඉන්දියන් එක්ස්ප්‍රස් එකේ කියනවානේ ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් මේ සම්බන්ධව ලංකාවට දැනුම් දුන්නයි කියලා. දැන් මේගොල්ලෝ මෙතන කියනවානේ. දැන් මේගොල්ලෝ කියනවා all the media the IMD had first predicted the formation of the depression as early as November 13 and issued an alert over the possibility of cyclone on November 20th. From November 23rd onwards, IMD issued a 3-hourly and 6-hourly weather updates of the system, indicating its development around November 26. All the information was shared with Sri Lanka in a routine manner. එතකොට දැන් ඉන්දියාව දැනුම් දීම් කරා කියලා දැන් ඉන්දියන් එක්ස්ප්‍රස් එකේ කල කරලා තිබෙනවා. ඉතින් එහෙමනම් ලංකාව කියන්න ඕනේ මේ ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුව අපිට දන්නවලා නැහැයි කියලා. නෑ ඔවුන්ගේ සංගමය කියන 2025 11 23 දින සවස් 2:30ට නිවේදනයක් නිකුත් කරා. ඒ තොරතුරු දේශීය හා ගෝලීය දත්ත සමග තවදුරටත් තහවුරු කර ගැනීමෙන් පසුව එදිනම සවස් 4ට ඒ කියන්නේ 23 වෙනිදා හවස 4ට කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් දැනුම් දුන්නයි කියලා. එතකොට දැන් එතකොටද මේ ඇමතුමා කියන්නේ බොරුවක්නේ දැනුම් දුන්නේ නැහැයි කියලා. එතකොට දැන් මේ මොකද්ද මේ ලියුම? දැන් මගේ ළඟ තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරපු ලියුමක්. දැන් මේක අමාත්‍ය වංශ ලේකම්වරුන්ට මම මේක හරි. දැන් මේ ලියුම ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලියුමක්. මේක අමාත්‍යාංශ ලේකම්වරු, ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු. ස්ථීරණ ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කිරීම. අදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වන ජනතාව ආපදා අවදානම හේතුවෙන් පදිංචි වාසස්ථානයන්ගෙන් ඉවත් කරන ජනතාවට සහන සැලසීමට හානියට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම සඳහා 2025 නොවැම්බර් මාස 21 වෙනි දින සිට නැවත දැනුම් දෙන තෙක් සමස්ත ශ්‍රී ලංකාවම විස්තීර්ණ ආපදා තත්ත්වයට ලක් වූ බව මේන් ප්‍රකාශයට පත් කරමි. කවුදද මේ කියන්නේ? 21 වෙනිදා ඉඳන්. කවුද මේ කියන්නේ? එයා වයිස් මාර්ෂල් සම්පත් තොయ్య කොන්තා විශ්‍රාමික. හරිද? එයා තමයි ආරක්ෂක ලේකම්. දැන් එතුමා ලියලා අතින් දාලා තිනවා 11 වෙනි මාසේ 28 වෙනිදා මේ ලියුමේ. එතකොට මේ ලියුම බෑක් ඩේට් මේ කරන්නේ 21 වෙනිදා ඉඳන් එයා ඇනවුන්ස්මන්ට් එක දෙනවා. නමුත් ලියුම ඉෂුව කරලා තියෙන්නේ 28. එයායි මේ බෑක් ඩේට් කරලා මේ ලියුමක් ගැව්වේ එහෙමනම්. ආණ්ඩුව මේක දන්නේ නැත්තම්. දැන් 28 වෙනිදා ලියුම ගහනවා 21 වෙනිදා ඉඳන් ආපදා තත්ත්වයේ ප්‍රකාශයට පත් කරලා කියලා. ඉතින් ඇමතුමා කොහොමද කියන්නේ ආණ්ඩුව දන්නේ නැහැ කියලා? ඉතින් බොරුනේ. ඉතින් දන්නේ නැහැ කියලා කියන්න බෑනේ. දැන් මේ ආරක්ෂක අමාත්‍යාංශය ගාපු ලියුමක් නෙමෙයි. මේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුට, ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේක පිටපත් දාලා තියෙනවා. ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩලයේ ලේකම්, ලේකම් මුදල් අමාත්‍යාංශය, ලේකම් රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන කම්කරු අමාත්‍යාංශය, ලේකම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, විගණනාධිපති. මේ කිසි තේරුමක් නැති ආගියුමන්ට් එකක්. එතකොට එතුමා කියනවා දිත්වා කියලා කිව්වේ නැහැ. ඉතින් දිත්වා කියලා කියන්නේ අන්තිම මොහොතේනේ ඒකට නම දාන්නේ.
එතුමාට මං අහන් හිටියේ එතුමා කියනවා දිත්වා එනවයි කියලා කිව්වේ නෑලු. දිත්වා එනවයි කියලා කිව්වේ නැති වුණාට සුලි කුණාටුවක් එනවයි කියලා කිව්වානේ. ඒකනේ වැදගත්කම. මේ කාලගුණ විද්‍යාඥයින් මේගොල්ලෝ සියලු දෙනාම ජාත්‍යන්තර BBC එක කියනවා 25 වෙනිදා කියනවා ලංකාවට මේ මීටර් 500ක වර්ෂාපතනයක් ලැබෙනවා. 25 වෙනිදා කියන්නේ. ඒක BBC එකත් කියන. එතකොට මේ සියලු දෙනාම කිව්වා මෙවැනි ආපදා තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. එතකොට ආණ්ඩුව මොකද්ද කරන්න ඕනේ? ඉඩකඩ පවතිනවා නම් ඒකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. එහෙම ලෑස්ති වීමක් වුණාද නැහැ. ජනාධිපතිතුමා පළවෙනි රැස්වීම කැඳවන්නේ 27 වෙනිදා. ඒකෙන් පේන්නේ මේක ලෑස්ති වුණේ නැහැ. 27 වෙනකොට සාමාන්‍ය වර්ෂාපතනය වැඩි වෙලා ගම්වතු තත්ත්වයකට රට ගමන් කරගෙන ඉන්නේ. 27 වෙනකොට. එතුමා දැනුවත් වීම දක්වා යම් කිසි දූරාවලියක් තියෙනවනේ. එතුමා දැනුවත් කරන්නේ නැද්ද දන්නේ නැහැ නේ ආපදාල මරණ මධ්‍යස්ථානයේ. ඒක ඇවිල්ලා අපේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. ජනාධිපතිතුමාට මේ සම්බන්ධ උපදේශකෙක් ඉන්නවනේ. ඒ උපදේශකතුමා දන්නේ නැද්ද ජනාධිපතිතුමාව දැනුවත් කරන්න? එතකොට එයා අප්ඩේට් නැද්ද එහෙනම්? එහෙනම් එයා අප්ඩේට් නැහැ. මේ වර්ෂාපතනයක් එනවයි කියලා මෙච්චර සුමානයක් තිස්සේ එක දිගට වැහැගෙන ඉන්නකොට ජනාධිපතිතුමා පත් කරපු එයාගේ උපදේශකයෙක් ඉන්නවනේ. ඉස්සර රජ කාලෙත් හිටියානේ. කවුද ඒගොල්ලන්ට කියන පුරোহিতවරුද? රජතුමාට උපදෙස් දෙන්නේ පුරোহিত නේද? ඇමතිවරු මොන හරි කිව්වම පුරোহিতගෙන්නේ අහන්නේ. මේ ඇමතිවරු කියන දේ හරිද නැද්ද කියලා. එතකොට පුරোহিতනේ රජතුමාට කියන්නේ. මොකද රජතුමා ඔක්කොම දේවල් දන්නේ නැහනේ. ඒ වගේ මේ ජනාධිපතිතුමා ඔක්කොම දේවල් දන්නේ නැහනේ. ඒකට නෙමෙයි ජනාධිපතිතුමාට උපදේශකවරු ලේකම්වරු දාගෙන ඉන්නේ. එතකොට දැන් මෙවැනි තත්ත්වයක් මේ මාධ්‍යවල දිගින් දිගටම යනකොට ජනාධිපතිතුමාගේ උපදේශකයෙක් ඉන්නවනේ මේ සම්බන්ධව. ඒකට ඔහු කියන්න එපා ජනාධිපතිතුමාට. මෙහෙම දෙයක් එන්න තියෙනවයි කියලා. එතකොට එහෙමනම් එහෙම දේවල් වෙලා නැහැ. ඒ වරද කාගේද? ඒක විපක්ෂයවත් මේ සාමාන්‍ය ජනතාවත් මේ කාලගුණේ ඉන්න අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේවත් නෙමෙයි. දැන් අධ්‍යක්ෂක ජෙනරාල්තුමා කොහේ? දැන් වෙනදට ඇවිල්ලා පුවත්පත් සාකච්ඡාවල් තියෙනවානේ. එයාව හංගලා. එයාව හවුස් අරස් කරලාද? එයා දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ ගියේ සෙකුරාදා මං හිතන්නේ ප්‍රෙස් එකක් තිබ්බා. ඒ ප්‍රෙස් එකට මාධ්‍යවේදීන් කවුරුවත් කැඳවුවේ නැහැ. ඒක රෙකෝඩ් කරලා ජනාධිපති මාධ්‍යාංශයෙන් කපලා ඒක දුන්නා මාධ්‍යයට. ඇයි යාට මාධ්‍යවේදීන්ව හම්බෙන්න අධ්‍යක්ෂක ජෙනරාල්ට ඉඩ දෙන්නේ නැත්තේ? දැන් එයාව තියාගෙන ඉන්නවා ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළේ. ඇයි තියාගෙන? ඇයි යාව හංගන්නේ? යාට දෙන්නකො නිදහසේ මාධ්‍ය සාකච්ඡාවල් පවත්වලා මාධ්‍යවේදීන්ට ඇවිල්ලා මේ තත්ත්වය ගැන ප්‍රශ්න කරන්න. ඔබතුමාලා දැන්නුවාද? ඇයි කිව්වේ නැත්තේ? මොකද උනේ කියලා මාධ්‍යවේදීන්ට අවස්ථාව දෙන්නකෝ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මුණ ගැහෙන්නේ. ඒක දෙන්නේ නැහනේ. යාව තියන් ඉන්නවනේ ආරක්ෂක අමාත්‍යාංශයත් හවුස් අරස් වගේ. ඒ එළියට යාව දාන්න නැත්තේ. දාන්න නැත්තේ මේ තියෙන හොරයක් තියෙන ඉඳානේ. ආණ්ඩුව එහෙම විවෘතභාවයක් තියෙනවා නම් ආණ්ඩුවට එහෙම ගැටලුවක් නැත්නම් ආණ්ඩුවට පුළුවන් නේ තුමාවයි මුණ ගස්සන්න. දැන් එදා මාධ්‍ය සාකච්ඡාවක් කරේ තනියෙන් රෙකෝඩින් එකක් කරලා ජනාධිපතිතුමාගේ මාධ්‍යාංශයට යවලා ඒගොල්ලෝ කට් කරලා ඒගොල්ලන්ට ඕන කෑලා යවුවා මාධ්‍ය වලට දාන්න කියලා. වෙනදාට එහෙම නෙමෙයිනේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මාධ්‍ය සාකච්ඡාවල් කරේ. සියලුම මාධ්‍යවල අඬගාලා මයික් ඔක්කොම තියාගෙන ප්‍රශ්න අහන්න පුළුවන් විදියට නේ කරේ. ඇයි ඒ නිදහස දැන් එතුමාට නැත්තේ? දෙන්න බයයි. මොකද ආණ්ඩුව මේකේ වැරදි විත්තිකාරයා බවට පත් වෙලා තියෙනවා. මේක දැනගෙන මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගත්තේ නැති එක සම්බන්ධ. ඒ තිබෙන චෝදනාව හින්දා ඒ අධ්‍යක්ෂක ජෙනරාල්තුමාව දැන් හංගගෙන ඉන්නවා.